හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් ඉතුරු කරන්න කැමති අයට හරි ලස්සන ඒ වගේම වැදගත් ක්‍රමයක් ගැන මම අද කතා කරන්න තමයි හදන්නේ. ඔන්න අපිට ගෙදරම බැංකුවක් හදන්න මහා ගොඩක් සල්ලි වමනා වෙන්නේ නැහැනේ. අපිට අතේ තියෙන මුදලින් පුංචියට බැංකු ගිණුමක් ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් මේ හෝම් බැංකින් කියන්නේ අපිටවත් නොදැනුවත්වම සල්ලි ඉතුරු කරන හරි ලේසි ක්‍රමයක්. ඔයාලා විශ්වාස කරන්න පටන් ගත්තොත් මේ දේට ඇබ්බැහි වෙන තරමටම ඔයාලා මේ දේට හරි ආස කරයි. ඉතින් අපි බලමු මේ හෝම් බැංකින් බුක් එක හදන්න මොනවද අපිට උවමනා වෙන දේවල් කියලා. මම මෙතනදී අරගත්තා පුංචි පොතක් තනිරුවක්. ඒ වගේම ඔයාලා කැමති විදිහේ ලස්සන රැපින් පේපර් එකක් අරගන්න. ඒ වගේම ස්ටේප් එකක්, කටුරක්, අඩි රූලක්, කැමති පාට තුනකින් පෑන් තුනක්, ඒ වගේම මෙන්න මේ වගේ පොඩි ස්ටිකර් කොලයක් මම අරන් තියෙනවා. මම ගාව තිබ්බ එක. ඔයාලට ඒ වගේ එකක් නැත්නම් ඔයාලා පොඩියට A4 කොලයකින් පොඩි කොටුවක් කපා ගන්න. අපිට පොත ලස්සන ඩිසයින් කරගන්න පුළුවන් නේ. ඉතින් දැන් මේ රැපින් පේපර් එක කපාගෙන ඔයාලගේ පොතට පිට කවරයක් අපි දාගමු. ඉතින් අපි ඇත්තටම වැඩක් පටන් ගන්නකොට ඒක හරි ලස්සනට ලිමිට් එකට කරනකොට අපිට උනත් ඒක කරගෙන යන්න ආසාවක් උනන්දුවක් ඇති වෙනවනේ. අන්න ඒ නිසා පොඩ්ඩක් මේක ලස්සන කරගෙන යන්න පොඩි උත්සාහයක් දරමු. ඉතින් මේ හෝම් බැංකින් බුක් එක හදන ක්‍රම තව තියෙනවා. එකිනෙකාට වෙනස් විදිහට එයාලා හදනවා. මේ මම ආස වැඩි වැඩ නැති සරල ක්‍රමයක් ගැන තමයි ඔයාලා එක්ක අද බෙදාගන්නේ. ඉතින් අපිට මුදල් අවශ්‍යතාවල් එනවා කියන්නේ කී නෙවෙයිනේ. ඉතින් අන්න ඒ නිසා අපිට කිසියම් මුදලක් ඉතුරු කරගෙන තියෙනවා නම් අපේ ජීවිතේට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කවදාවත් අපත යන දෙයක් නෙවෙයිනේ. ඉතින් අපි එළියට ගිහින් එන වෙලාවට, කඩේට ගිහින් එන වෙලාවට අපේ අතේ ඉතුරු වෙන පුංචි මුදලක් තියෙනවනේ. ඒ මුදලෙන් හෝම් බැංක් එකට දාන්න අපි හිතමුකෝ අපේ අතේ ඉතුරු රුපියල් 285ක් තියෙනවා කියලා. අපි මේකෙන් රුපියල් 85ක් අරගෙන මේ බුක් එකට දාමු. එතකොට හැම වෙලේම අපේ අතේ තියෙන මුදල රවුම් ගාණක් විදිහට අපි හදාගමු. ඒ කියන්නේ අවසාන අංකය 0 වෙන විදිහට. දැන් මේ 285න් අපි 85ක් මේ පොතට දැම්මම අපේ අතේ ඉතුරුවට රුපියල් 200ක් තියෙනවා. ඒ වගේ මේකට රුපියල් 10, 5, 20 ඔයාලා අතේ ඉතුරු වෙන මුදලක් ඕනම ගාණක් මේකට අපිට දාන්න පුළුවන්. ඉතින් අර ඔයාලට මම කලින් පෙන්නපු ස්ටිකර් කොල කෑල්ල අරගෙන ඔයාලට කැමති විදිහේ හැඩයකට ඒක ලස්සනට කපා ගන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ වගේ හැඩයට මේක කපා ගන්නවා. ඔයාලට මේක රවුම් හැඩයකට වුණත් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අර මම කිව්වා ඔයාලා කැමති පාට තුනකින් පෑන් ගන්න කියලා. ඉතින් එතනින් මම එක ලස්සන දිලිසෙන පෑනක් අරගෙන මේ ස්ටිකර් කොලේ හෝම් බැංක් කියලා ඉවර වෙලා ලස්සනට ලියා ගන්නවා. ලියාගෙන යටින් චූටියට හාර් ටිකකුත් දාගන්නවා රතු පාට ප්ලාස්ටික් ගම් එකකින්. මොකද මේ පොත ලස්සනට තියෙන තරමට අපිට මේකට මුදල් දාන්න ආස හිතෙනවා. ඉතින් අපි දැන් ඒ ස්ටිකර් එක ලස්සනට ගලවලා අරගෙන මේ පොතේ ඔයාලා කැමති තැනකින් තියලා මේක ලස්සනට පොතේ අලව ගන්න.
හරි දැන් ඔයාලා මෙන්න මේ වගේ ඔයාලගේ පොතේ තීරු 4ක් වෙන් කරගන්න ඕන. මේ විදිහේ තීරු 4ක වගුවක් ගහගෙන මුල්ම තීරුවේ දිනය, දෙවෙනි තීරුවේ තැන්පතු, තුන්වෙනි තීරුවේ දාලා ඔයගොල්ලෝ ලියා ගන්න ආපසු ගැනීම. ඒ වගේම අවසාන තීරුවේ ශේෂය කියලා ලියා ගන්න. දැන් මම මෙතන තීරු 4ක වගුවක් අරන් තියෙන්නේ මට අවශ්‍ය තීරු 4ක වගුවක් නිසා. ඔයාලට මෙතනදී තව දේවල් මේ පොතට ඇතුළත් කරගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක ලස්සනට ඩිසයින් කරගන්න. හරි ළමයි දැන් අපි මෙතනට මේ දිනය කියන තැනට අද දැන් අපි හිතමුකෝ ආදී ඉඳන් සල්ලි එකතු කරනවා කියලා. එතකොට අපි මේ දිනය කියන තැනට අද දවස දාලා තැන්පතු කියන තැනට ඔයා තේ දැනට ඔයා මේ පොතට තැන්පත් කරන බලාපොරොත්තු වෙන මුදල ලියා ගන්න. ඊට පස්සේ ශේෂය කියන තැනටත් ඒක දාගන්න. ඉතින් ළමයි මම නම් මෙන්න මේ වගේ පුංචි බොක්ස් එකක තමයි මේ හෝම් බෑන්ක් ගිණුමේ තියෙන මුදල් දාලා තියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ පුංචි බොක්ස් එකක් හරි නැත්නම් පොඩි පර්ස් එකක් හරි ඔයාලා කැමති විදිහේ ලස්සන මොකක් හරි සල්ලි අපිට දාලා තියන්න පුළුවන් දෙයක් අරගන්න. ඉතින් ළමයි මේ බොක්ස් එකට දාන සල්ලි එකම ජාතියේ නෝට්ටු 10ක් එකතු වෙනකොට ඒක හොඳට නමලා හරි රෝල් කරලා හරි රබර් බෑන්ඩ් එකක් දාලා අපිට මේ බොක්ස් එකට දාලා අරන් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයාලා කොයිම අවස්ථාවකවත් ඒ ඉතිරි කරපු සල්ලි නැවත ගන්න උත්සාහ කරන්න එපා. අපේ ටාගට් එකට යනකම් අපි ඒ වෙනුවෙන් වෙන් කරපු සල්ලි ටික අරගන්නේ නැතුව තියාගන්න ඕන. නැත්නම් අපි මේ ඉතුරු කරන එකෙන් වැඩක් නැහැනේ. දැන් අපි මේක එකතු කරන්න මොකක් හරි ටාගට් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ ඉතුරු කරන සල්ලි මොකක් හරි අපිට අවශ්‍ය නැතුමක්. එතකොට ගෙදරට මොකක් හරි අවශ්‍ය භාණ්ඩයක් ගන්න වගේ නම් ඒ දේට අත්‍යවශ්‍ය මුදල එකතු වෙනකන් ඔයාලා මේකෙන් සල්ලි ගන්න එපා. ඉතින් ළමයි දැන් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන නිසා මේක පැහැදිලිව මේ විදිහට තව මුදලක් මේකට තැන්පතු කරගත්තා. තව අපේ ඊගාව දවසේ කියන්නේ හෙට දිනෙත් දාලම. හෙට දවසේ දාලා ඉවර වෙලා තව මුදලක් තැන්පතු කරලා මේ විදිහට ඔයාලට පෙන්වුවේ ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන නිසා. ඉතින් ළමයි ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා හිතෙනවා නම් දැම්ම කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.